මම පුෂ්ප කුමාර කරුණාරත්න මම මැණික් පතල් කරන ව්‍යාපාරිකයෙක්. ඉතින් මට මගේ වෙච්ච අසාධාරණයක් සම්බන්ධයෙන් තමයි මම මේ අද මාධ්‍ය හමුවේ හෙළි කරන්නේ. ඉතින් අද අයහපත් කාලගුණ තත්ත්වය වුණත් මේ මාධ්‍ය ආවරණ ලබා දීම සම්බන්ධයෙන් මම මේ සියලු මාධ්‍ය ආයතනවලට විශේෂ ස්තුතියක් මම ප්‍රකාශ කරනවා. එක්තරා වෙබ්සයිට් එකක් තියෙනවා මේක කිරාන් ජෙම්ස් කියලා. මම ජෙම්ස් සම්බන්ධ කරන නිසා ඉතින් මට ටෙලිග්‍රෑම් ඇප් එක හරහා මෙන්න මේ කම්පැනියෙන් මට මැසේජ් එකක් එනවා. රෝසි බ්ලූ කියලා. හරි මෙන්න මේක කිරාන් ජේම්ස් කියලා ඉන්දියාව හරහා ක්‍රියාත්මක වෙන වංචා සහගත දූෂණ මගඩියක් මේක. හරි මේකට කිසිම කෙනෙක් ආයි මෙන් මතුවට අහු වෙන්න එපා. මොකද මේකට මම අහු වුණා. මොකද මමත් මේ ජෙම්ස් සම්බන්ධව මැනික් කරන නිසා මෙයාලගේ තියෙන්නේ මෙයාලගේ ඕඩර්ස් වලට අපිට කමිෂන් ගෙවනවා කියලා. හරි මෙයාලට අපි මේකට මේ ඇප් එකට සම්බන්ධ වුණාට පස්සේ අපි මේට හරහා අපි මැනික් සම්බන්ධ අපි ඕඩර් දැම්මට පස්සේ අපිට කමිෂන් ගෙවනවා කියලා. හරි ඉතින් මම කියන්නේ මෙන්න මේ රෝසි බ්ලූ කියන මෙන්න මේ ආයතනය ඔයාලා හොඳට මතක තියාගන්න. මේකට කවදාවත් ටෙලිග්‍රෑම් එකට WhatsApp එකට ආවොත් ඔයාලා මේකට කවදාවත් මේකට ඇප්සෙට් කරන්න එපා. එහෙම කළොත් එහෙම ඔයාගේ ජීවිතේ අනතුරේ. මොකද ඔයාගේ මුදල් අනිවාර්යයෙන්ම නහස්ති වෙලා යනවා ඔයාගේ මුදල් ටික. හරි මම ඊළඟට පැහැදිලි කරන්නම්. ඊළඟ කාරණේ මෙන්න මෙහෙම ඇප් එකක් එන්න පුළුවන් ඔයාලට. ඒක හරහා මෙන්න මෙහෙම දෙයක් වෙන්න පුළුවන්. හරි මේක හරහා තමයි ඕඩර්ස් ගන්න වෙන්නේ අපිට. හරිද ජෙම් ඕඩර්. හරි ආවට පස්සේ තමයි මෙයාලට කමිෂන් ගෙවනවා කියලා කියන්නේ. හරි මේකේ මුලින්ම මම කියන්න ඕනේ මේක සම්බන්ධ කරගත්ත ගෑනු කෙනා තමයි මේ ඉන්නේ කාන්තාව. හරිද මේ කාන්තාව තරුෂි නෙත්මිකා. හරි මේ කාන්තාව තමයි මේකට මට සම්බන්ධ කළේ. හරිද මෙයා තමයි ටෙලිග්‍රෑම් මැප් එක හරහා මට මේ සම්බන්ධයෙන් දැනුවත් කිරීම කළේ. ඊට පස්සේ මෙන්න මේ පුද්ගලයාගේ WhatsApp නම්බර සියලු දේවල් මම තියෙනවා. ලක්ෂ්මන් වික්‍රමසිංහ කියන පුද්ගලයා. හරි මේ පුද්ගලයා තමයි මේකේ මහා මොලකරු. මොහු තමයි විදේශ රටක ඉඳලා මේක මෙහෙවන්නේ. මේක මොහු අපරාධ කල්ලියක සමාජිකයෙක් තමයි අපි හිතන හැටියට. ඔහුගේ කතාවෙන් අපි තේරුම් ගත්ත දේ. හරිද? ඉතින් මම කියන්නේ මෙන්න මොහු තමයි මේක මෙහෙවන්නේ. මේක විදේශ රටක ඉඳලා මෙහෙවන්නේ මේ ජාලේ මොහු කරන්නේ මේ මැණික් ව්‍යාපාරිකයෝ සියලුම දෙනා මේකට සම්බන්ධ කරගෙන මැණික් ව්‍යාපාරිකයෝ කවුද කියලා හඳුනගෙන ඔවුන්ට පණිවිඩය වෙනවා. පණිවිඩය වෙලා ඕඩර් මේ මැණික් ඕඩර් තියෙනවා මේවට සබ්මිට් කළාට පස්සේ ඔයාලට කමිෂන් ගෙවනවා. ඒ ඕඩර් එක ගත්තට පස්සේ ඔයාලට විශාල කමිෂන් එකක් ගෙවනවා කියලා. හරියි. ඉතින් මම මේකෙදි මුලින්ම අහුණා. මම මේකෙදි මගේ යට කළා 2,71,000 ගාණක්. රයිට් මේ 2,71,000 ගාණ මම සම්පත් බැංකුවේ හරහා ට්‍රාන්ස්ෆර් කළා. හරිද මේ ගිණුම තියෙන්නේ කේ ජනක දොමින්ද රාජපක්ෂ කියලා පීපල්ස් බැංක් රත්නපුර බ්‍රාන්ච් එකට තමයි මම ට්‍රාන්ස්ෆර් එක දැම්මේ. රයිට් මේකෙදි මට කිසිම ප්‍රතිලාභයක් ලැබුණේ නැහැ මේකට. රයිට් ඊට පස්සේ ඔහු කිව්වේ මේකේ ප්‍රතිලාභය ගන්න නම් මට මෙන්න මේ මුදල දාන්න කිව්වා. ඔයාගේ කමිෂන් එක වැඩි වෙලා තියෙන කිව්වා 10 ගුණයකින්. රයිට් මෙන්න මේ ගාණ දැම්මොත් ඔයාට මම කමිෂන් එක අරන් දෙනවා කිව්වා 26,26ක මැණික් විකුණලා. ඒ කියන්නේ 10,06,813ක්. 10,06,813ක් ඩිපොසිට් කරන්න කිව්වා. ඔයාට 26,ක ජෙම් වල ලාභය ගෙවන්න. මැණික් වල වටිනාකම කමිෂන් එක වැඩි වෙලා ගෙවන්න නම්. රයිට් මම මේ ගාණ දැම්පා. මේක ඇවිල්ලා තියෙන්නේ සම්පත් බැංකුව ගම්පහ සුපර් එකට. ගම්පහ සුපර් බ්‍රාන්ච් එකේ තමයි මේක මම ඩිපොසිට් කළේ. මම ඔහුගේ නම සඳහන් කරන්නම්. ඒ තමයි RSK රණසිංහ කියලා සම්පත් බැංකුව ගම්පහ සුපර් එකේ. මේ තියෙන account number 12 ඔහුගේ නම්බර එක. එතකොට මේක තමයි ජනක දුමින්ද රූපසිංහ මහජන බැංකුව රත්නපුර බ්‍රාන්ච් එක 088 219 02 43 528 කියන නම්බරේ. හරිද? මේ සල්ලි දැම්මට කමිෂන් ගෙවනවා කියලා ජෙම් ඕඩර් අරගෙන අපිට 7-5ක් ගෙව්වේ නැහැ. හරිද? ඉතින් මේක විශාල අසාධාරණයක්. විශාල මුදල් වංචාවක් සිදු වුණේ මෙන්න මේ ඇප් එක හරහා. ඉතින් මම කියන්නේ මේ රටේ දැනුවත් කරන්න ජෙම් කරන කට්ටිය, ව්‍යාපාර කරන කට්ටිය මේකට අහු වෙන්න එපා කවදාවත්. මොකද දැන් අපි පතල් කරනවා ජෙම් බිස්නස් කරන උන් දැනගන්නවා මේ සම්බන්ධයෙන් අපි කරනවා කියන මියා
ව්‍යාපාර. ඉතින් මෙන්න මේ වගේ ඇප් එකක් කරා මේ අපේ ට්‍රාන්ස්ෆර් කරනවා කියලා අපේ account number අරගෙන මෙන්න මේ ගානක් අපිට ලාභයක් ගෙවනවා කියලා මැණික් විකුණලා අපිට 7-5ක ලාභයක් අද වෙනතුරු මේ ආයතන ගෙවෙන්නේ කිරාන් ජෙම්ස් කියලා මේක බැලුවහම මේක මේ මාෆියාවක්. මේක ඇවිල්ලා මේ ඔන්ලයින් බිස්නස් එකක් කරලා ප්‍රතිලාභ ගෙවනවා කියලා ව්‍යාපාරිකයෝ හඳුනගෙන කරන ජාවාරම මුදල් වංචා කිරීමක් තමයි සිදු කරන්නේ. මොකද මැණික් ව්‍යාපාරිකයෝ තමයි ගොඩාක් මෙයාලා ටාගට් කරන්නේ. ව්‍යාපාරික ලෝකේ ඉන්නේ සල්ලි ගැවසෙනවා කියලා අන්නේ අය ටාගට් කරලා මම කියන්නේ ඔයාලා අහුවෙන්න බෑ කවදාත් මෙහෙම රෝසි බ්ලූ කියලා ඇප් එකක් ඇවි ටෙලිග්‍රෑම් එක හරහා ඒක හරහා ඇවිල්ලා ඔයාගේ මුදල් කන පැහැදිලි වංචා සහගත මේ ක්‍රමවේදයක් තමයි අද මේ ඔවුන් සකසගෙන යන්නේ. ඉතින් මම කියන්නේ ලංකාවේ ඉන්න කිසිම කෙනෙක් පිටරටෝ කවුරුත් මේවට අහු වෙන්න එපා. මේ මුදල් වංචා කරන මේ හොරු රැලක් ඉන්නේ මේගොල්ලන්. මේගොල්ලන්ට නීතිය රැහෙන්න අපි ඊටාම ඉක්මනින් රැගෙන එනවා. අපි මේක නීත්‍යානුකූලව කටයුතු කරලා තියෙනවා. අපි බැංකු ගිණුම් සම්බන්ධයෙන් අපි විස්තර දීලා තියෙනවා. අපි දැන් මේක සම්බන්ධයෙන් අපි ගම්පහ විශේෂ අපරාධ ඒකකයට අපි පැමිණිලි කරනවා. ඒ වගේම අපි පරිගණක අපරාධයකට පැමිණිලි කරනවා. මේක ටෙලිග්‍රෑම් හරහා කවුද මේක මහ මොලකරු කියලා හඳුනා ගන්න අපි CI එකට පැමිණිලි කරනවා. ලංකාවේ තියෙන නීත්‍යානුකූල විදියට අපි හැම දෙයකටම අපි පැමිණිලි කරලා මේක අපි සාධාරණත්වයේ බලාපොරොත්තු වෙනවා. හරි මේ රජිනුත් අපි ඉල්ලා සිටින මේ වගේ මේ වෙබ්සයිට් අරා ඔන්ලයින් අරා මේ කරන ගනුදෙනු නියාමනයක් කරන්න මේ රජය අනිවාර්යයෙන්ම ඒ සම්බන්ධයෙන් පාරිභෝගික ජනතාවට වෙන මේ අසාධාරණ මේ ලංකාවේ තියෙන සල්ලි පිටරටට ගලා ඩොලර් බවට පරිවර්තන කරන මේ ජාවාරම් වලට හිත තබන්න මේ ගැන හොයලා බලන්න මේ වෙබ්සයිට් මොනවද මේවා ලියාපදිංචි මේවා නියාමනයක් කරන්න ඔයාලා. මොකද රජය අනිවාර්යයෙන් බැඳලා ඉන්නවා මේවට මේ වෙබ්සයිට් අරහා මේවා රෙජිස්ටර් වෙලාද කියන්නේ නැත්තම් ඒවා අවලං කරන්න පුළුවන් නේ රජයට. මේ ලියාපදිංචි නැත්තම් මේ බොරු වෙබ්සයිට් හදාගෙන මේ මිනිස්සු අමාරුයි දානවා. හරි අපේ ව්‍යාපාරිකයන් මම කියන්නේ දේශීය විදේශීය මැණික් ව්‍යාපාරිකයන් මේවට අහු වෙන්න එපා. මේ රෝසි බ්ලූ කියන කිරාන් ජෙම්ස් කියලායි රෝසි බ්ලූ කියන ඒ ආයතනය පට්ටපල් අමූලික බොරු ආයතනයක්. මෙහෙම ආයතනයක් ඇත්තෙත් නෑ. මේවට අහු වෙන්න එපා. මම අහුවෙච්ච නිසා ඔයාලට අහුවෙන්න එපා කියලා මම කාරුණික ඉල්ලා සිටිනවා. ඔයා මාධ්‍යට බොහොම ස්තුතියි.